පරණ විදියට පුළුවන් නම් මඩ අවලාද නගලා මේ රටේ බලය ගන්න මම කියන්නේ ෂොරිම තමයි කියලා තමයි කියන්න තියෙන්නේ. පස්සේ මාර්ග ටික හදලා වැව්වමුන් ටික හදලා පාසල් ටික හදලා ගොඩක් දේවල් කරන්න තියෙනවා. එඳ අපිට විශාල අවශ්‍යතාවයක් තමයි අද අපි සම්පූර්ණ කරගත්තේ. ජනතාවට සහන මිලකට මේවා ලබා දෙන්නත් රජයේ වැඩ කටයුතු වලට පාවිච්චි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සහ මේ යන්ත්‍රෝපකරණ ඒකකයේ මීට වඩා ශක්තිමත් කරන්න ඕනි කියලා ඌව පළාත් සභාවට ඇටියට කරු ආණ්ඩුකාරතුමාලා ඇතුළු කණ්ඩායම අපි තීන්දුව කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රදේශයේ ජනතාවට හිතනවා ටිකක් සතුටු වෙන්න පුළුවන් දවසක් අද අපේ යන්ත්‍රෝපකරණ ඒකකයේ මේ විදිහට ශක්තිමත් කරගන්න ලැබීම පිළිබඳව. තුටමතුමා මේ දිට්ටුව වලින් අවතන් වෙච්ච අයට ලක්ෂ 50ක් දෙනවා කෝටියක් දෙනවා කියලා දෙන්නේ නැහැ කියලා විපක්ෂය චෝදනා කරනවා. මෙහෙමයි ඉතින් නොදීපු කට්ටිය ඉතින් චෝදනා කරනවා අර මොනවද කරන්න තියෙන්නේ. ඉතින් මේ චෝදනාවට මම හිතන්නේ පිළිතුරු ගන්න ඕනකම තියෙන විපක්ෂයට වඩා මේ රටේ සාමාන්‍ය ජනතාව ගාවට ගිහිල්ලා මේ සහන සපයපු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් එක්ක සාකච්ඡා කරොත් යම් බුද්ධියක් තියෙන හැඟීමක් තියෙන අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඔක්කොම මම හිතනවා මේ රටේ පොඩි දරුවා පවා සෑහෙන දෙයක් කියයි කියලා. මොනවා වුණත් අපි කවුරුත් තේරුම් ගන්න ඕනකම තියෙනවා මේ රටේ අපි ජීවතුන් අතර කාලේ විශාලම ආපදාවකට තමයි අපි මේ මුහුණ දුන්නේ. ඉතින් මේ ආපදාව ඉතා කෙටි කාලයක් තුල සැලකියුතු කළමනාකරණයක් කරගන්න පුළුවන් වුණා. මේ රටේ ජනතාව විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන අධිකාරී මේ සියල්ල එකමුතුව සමගියෙන් කටයුතු කරපු නිසා. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ඒ වගේ ප්‍රතිචාර දැක්වුවට ලෝකයේ මේ සම්බන්ධයෙන් ඇගීමක් තියෙනවා. මම දැක්කා පහුගිය දවසක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතවරයා මේක විශිෂ්ට ගණයේ කළමනාකරණයක් කරගත්තා කියලා කිව්වා. එයාගේ රටේ සිද්ධ වුණා නම් මේක වගේ විපතක් ලංකාව වගේ එකමුතුකමක් සමගියක් අපේක්ෂා කරන්න බෑ කියලා කිව්වා. ඉතින් මම දකිනවා ලෝකෙ එහෙම කුහක නොවි මේ තියෙන தත්ත්වය හරියට අධ්‍යයනය කරමින් ඇගීමට ලක් කරමින් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ එක එක්කෙනාගේ අර මේ ඇගීම් හෝ විවේචන වලට වඩා අපේ කාර්යය අපි කරනවා කියන අරමුණෙන් අපි කරගෙන යනවා. කොහොමත් අදත් අපි දිස්ත්‍රික් ලේකම්තුමාත් එක්ක සාකච්ඡා කරා. ආණ්ඩුකාරතුමාලා අපි පළාත් සභාවේ යම් සාකච්ඡාවක් කරා. මේ එළඹෙන ජනවාරි මාසය තුල ඉක්මනින් ජනතාවට පූර්ණ නිවාස හානි වෙච්ච අයට ලක්ෂ 50 දීම කඩිනම් කරන්න අපි තීන්දුවක් ගත්තා. ජනවාරි මාසෙම අපි බදුල්ල දිස්ත්‍රික්කයේ පළවෙනි අදියරේ ලක්ෂ 50 දීලා පූර්ණ නිවාස හානි වෙච්ච අයට නිවාස හදා දෙන වැඩපිළිවෙල පටන් ගන්නවා. ඒ වගේම අර්ධ හානි සිදු වෙච්ච අයට ලක්ෂ 5ක් අපි පළවෙනි අදියරේ දෙනවා. ඒ අය ඒ කටයුත්ත කරගන්න. ඒකත් අපි මේ ජනවාරි මාසයේ ආරම්භ කරන්න තීන්දුව කරා. ඉතින් අපේ වැඩ කොටස් අපි කරගෙන යනවා. ඉතින් ජනතාව මේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. අපිට තියෙන සතුට ඒයි. එතකොට එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගයයි දෙක එකතු වෙන්න යනවා. එතකොට ආණ්ඩුවට තර්ජනය කරන්නේ නැද්ද ඒගොල්ලෝ? ඉතින් ওই දෙකට කැඩිච්ච එකක් නෙවෙයි එකට එක්ක අහුවෙන්න යනවා කියන්නේ. ඉතින් මෙහෙම ඔය ඇත්තම ගත්තොත් ඔය විපක්ෂේ කණ්ඩායම් කිව්වම ඉතින් ඔක්කොම එකයි. ඉතින් ඒක පහුගිය කාලේ වෙන වෙනම බලය ගත්තට දැන් ඒ කට්ටියට තේරෙනවා වෙන මේ වැඩේ ආපහු මේ පවතින ආණ්ඩුව පෙරලන්න බෑ කියලා හිතලා ඒ කට්ටිය එකතු වෙලා බලනවා. මම හිතන්නේ කියන්න තියෙන්නේ එකතු වෙලාවත් බෑ කියලායි කියන්න තියෙන්නේ. මොකද මේ දිට්ටුවා සුළි කුණාටුවට වඩා සුළි කුණාටුවක් ඔය විපක්ෂයට හමාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒකට ජනතා සහාය ඇවිල්ලා ඔය මේ දායක වෙලා ඔය ඒ කට්ටිය බේර ගන්න නම් කවුරුත් නැති පාටයි පේන්නේ. ඉතින් ඒ කට්ටියට අපිට කියන්න තියෙන්නේ ඒ කට්ටියගේ දේවල් ඒ කට්ටිය බේරගනි. අපේ කාර්යභාරය අපි රට වෙනුවෙන් කරනවා. ඒ වගේම නලින් මන්ත්‍රීතුමා හැමදාම මේ කාලගුණය ගැන කියන ඔයාට කාලගුණය අමතිකමක් දුන්න නැත්නම් හොඳයි තන්ට. අර ගැන අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. එයාලා ඉතින් එක එක අනාවැකි කියනවා. ඉතින් අනාවැකි විපක්ෂය අපි බලයට එන දවස් ඉඳන් කියපු අනාවැකි ඔක්කොම බොරු වෙලා තියෙන්නේ. ඉතින් දේශපාලන අනාවැකි මට හිතෙන්නේ එයාලට දැන් කියා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක රටේ ජනතාව තමයි තීන්දුව කරන්නේ. ඉතින් ජනතාව තීන්දුව කරයි මේ රටේ කොතනටද ගෙනියන්න ඕනේ, කාටද බාර දෙන්න ඕනේ. ඒවා දැන් තීන්දුව කරලා තියෙන්නේ. ඉදිරියට උනත් මම හිතනවා මේ රටේ දේශපාලනය කරනවා නම් පරණ දේශපාලන ක්‍රමයට දැන් දේශපාලනය කරන්න බෑ. ජනතාව බොහොම ඉදිරිගාමීව ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඒ தත්ත්වය තේරුම් ගන්න නැතුව පරණ විදියට පුළුවන් නම් මඩ අවලාද නගලා මේ රටේ බලය ගන්න මම කියන්නේ ෂොරිම තමයි කියලා තමයි කියන්න තියෙන්නේ.